මේ කාලය වන විට බබුන් අප්පුගේ වයස 21යි. සාමාන්‍ය සිංහලයෙකුට වඩා උස, පළල් උරහිස් ඇති ඔහු මනාව වැඩුණු ශරීරයකින් යුත් මිනිහෙකි. සජීවී අවස්ථා සිද්ධි නිරූපණයෙහිලා නවකතාකරුවා දක්වන දක්ෂතාවය එහි විශිෂ්ටත්වයට ඉවහල්ව ඇති බව විචාරකයන්ගේ අදහසයි. නවකතාවේ අවස්ථා සිද්ධි ඇසුරින් මේ බව විමසා බලමු. මේ සඳහා අපි දැන් නවකතාවෙන් උදාහරණ විමසා බලමු. ගමෙහි ස්වභාවය. බැද්දේගම අවට පිහිටියේ මෙබඳු වනයකි. ගමේ අතන මෙතන ගොඩනැගුණු ගෙවල් 10කි. වරිච්චි බැඳ මැටි ගසා සාදා ගන්නා ලද ඒ ගෙවල් කුඩා දිළිඳු පැල්පත්තිය. උළු සෙවිලි කළ ගෙයකට මුළු ගමේම තිබුණේ ගම්මුදෑදෑනියා වූ බබේහාමි ආරච්චිලාගේ ගෙය පමණකි. අනික් හැම ගෙයක්ම පොල් අතු සෙවිලි කරන ලද්දේය. මෙම උදාහරණයෙන් පැහැදිලි වන්නේ අවස්ථා හා සිද්ධි නිරූපණයෙහිලා නවකතාකරුවා දක්වන දක්ෂතාවය එම නවකතාවේ විශිෂ්ටත්වයට ඉවහල්ව ඇති බවයි. දිළිඳු ගැමියන්ගේ ස්වභාවය. තවත් සජීවී අවස්ථා සිද්ධි නිරූපණයක් වශයෙන් ගන්න පුළුවන්. ඉන් ශරීරයේ ලේ උණුසුම් කරවීමෙන් උණක් ඉතා භයානක රෝගයක් වන පරංගිත් බෝ වේ. පරංගි වනවලින් තොරව ගමේ සිටියේ ඉතා ටික දෙනෙකි. මැසි රොත්තෙන් පිරිවරණ ලද කහපාට හැරව වැగిරෙන ඇටය දක්වා වලගැසුණු පරංගි පිළිකාවලින් ඔවුන්ගේ දෙපා ගහන විය. ඉපදී වැඩි දවසක් යන්නට පෙර ආරාගිය කහපාට බඩගෙඩි ඇතිව උනේ නිදිමි උදර රෝගයෙන් පිපිහළු වී ගිය මුහුණත් ගොරකා නැටිමෙන් සිහින්ව ඇට ගැසුණු අත්පාත් ඇති කුඩා දරුවෝ නිරවතින් හැසිරෙති. බලන්න කතුවරයා දක්වලා තියෙන මෙම අවස්ථා සිද්ධි අපිට සජීවීවම වෙනවා. සජීවීව නිරූපණය වෙනවා. මෙම සජීවී අවස්ථා නිරූපණය කතුවරයාගේ දක්ෂතාවයක්. එම දක්ෂතාවය හේතු කොටගෙන නවකතාව විශිෂ්ටත්වයට පත් වෙලා තියෙන බව ඔබ විචාරයේදී සඳහන් කළ යුතු වෙනවා. තවත් එවැනි සජීවී අවස්ථා සිද්ධි නිරූපණයක් ලෙස වනයේ සතුන්ගේ ස්වභාවය පෙන්වා දෙන්න පුළුවන්. ටික වෙලාවක් ඔහොම ඉන්නකොට පාර දිගේ ඌරු රංචුව ආවා. ඉස්සරහින්ම ආව නාකි ඌරෙක්. ඌ හොඳටම කළුයි. එළියට ඇදී තිබුණ දිගදත් සුදු පාටට දිලිසුණා. ඌට පිටිපස්සෙන් ඌරු නාම්බෝ කීප දෙනෙකුත් ඊරියෝ කීප දෙනෙකුත් හිටියා. ඌරු පැටව් කිහිප දෙනෙක් මහ ඌරන් අතරේ එහා මෙහා දුව ඇවිද්දා. ඌරු රංචුව අපි හිටිය තැන පහු කරගෙන යනකොට එක කුඩා ඌරෙක් කොඩි තැන රැකගෙන හිටිය තැන දොඹ ගහ පසු කරගෙන යන්න යනකොට ඒ යකින් එකපාරට පැනලා ඌ කටින් අල්ලා ඩැහැගෙන ළඟ තිබුණු පළු ගහක අත්තක් උඩට නැංගා. ඌරු පැටවා කෑ ගන්න වුණාම අනික් ඌරු පැටවෝ ටික කෑ ගගා දුවගෙන ඇවිදින් මං සිටිය තැන පඳුර ළඟට රොක් වුණා. මහ ඌරොත් ඊරියොත් ඌරු නාම්බොත් පළු ගහ වට කර ගත්තා. උන් හයියෙන් කෑ ගගා ගහ උඩ උන්න යකින්නිය දිහා බලාගෙන හිටියා. අල්ලාගත්ත ඌරු පැටියාගේ අම්මා මහ ඊරි පළු ගහේ කඳට අත් දෙක දීගෙන යකින්නියට කතා කරලා කීවා, බිමට බැහැපන් යකින්නි. උඹ මේ දතුත් නැති ඊරියෙකුට ඔය තරම් බයද? බිමට බැහැපන් හෙර යකින්නිය කියා. කොටි දෙන සිනා වෙලා ඌරු පැටියා මැරෙනතුරු උගේ බෙල්ල විකුවා. මෙවැනි තවත් සජීවී අවස්ථා සිද්ධි නිරූපණයක් වශයෙන් වැව ළඟ ගැමි ගැහැණුන්ගේ කලබගෑනිය අපිට ගන්න පුළුවන්. උඹ ගිහින් අයියත් එක්ක මක බෑවයන්. අර පිස්සා වැද්දා කටවහකාරය අනුන්ගේ ළමයි වද කරන කුණු බොකු බඩවැල් කන ගැත්තර අම්මණ්ඩි. ඵලයන් ඇස්වහකාරය ළඟට. පර බැල්ලි. අයියෝ අයියෝ මගේ පුතා පොඩි සිංහෝ. මම මලවුන්ගේ අම්ම කෙනෙක් විතරයි. මැරිච්ච ළමයි 6 දෙනෙකුගේ අම්මා. මේ මගේ පපුවේ හැටි කිරි පොදක් නෑ. බෙරගම දේවාලයට යන වන්දනා නඩය සජීවී ලෙස අවස්ථා සිද්ධි නිරූපණය කරන තවත් අවස්ථාවක් ලෙස ගන්න පුළුවන්. නැවතද වරක් මහ වනය බෙදා තිබුණු ගම් ඉවුරකට පිරිස පැමිණියාය. ගඟේ ඉවුරු ගැඹුරය.
කුඹුක් හා අත්තික්කා ගස්වලින් එය සෙවන විය. නියං කාලය නිසා ගඟදිය අඩුව. ඔවුහු ශුද්ධ ගමට වඳින්නට යෑමට පළමුව ගමනේ දූවිලිද ජීවිතයේ කෙලෙස්ද මේ ශුද්ධ ජලයෙන් සෝදාගත්හ. තවද හින්දිහාමිගේ ඉරණම උසාවියේදී බඹුන් පුංචිමැණිකා හා සිනිඳුගේ හැසිරීම සජීවී අයුරින් නිරූපණය වෙනවා. අද්භූත බලවේගයකට ගොදුරු වන සිනිඳුගේ ස්වරූපය සජීවී අයුරින් නිරූපණය වෙනවා. මේ ආකාරයට කතුවරයා විසින් සජීවී අවස්ථා සිද්ධි නිරූපණය කිරීමෙන් නවකතාව විශිෂ්ටත්වයට පත්ව ඇති බව අපට පැහැදිලි වෙනවා. සියලු දෙනාටම ජයග්‍රාහී හෙට දවසක්.